අද වෙච්ච එක අම්මට කියනවද නැද්ද? කිව්වොත් එකට කඩම් පණීද දන්නේ නැහැ. එක්ක වෙන විදිහකට කියලා බලන්න. අම්මේ අද මාර වැඩක් වුණානේ. මොකක්ද? අද අපේ පන්තියේ ළමයි 5 දෙනෙක් පීරියඩ් කට් කරලා. මාර වැඩේ තමයි උනේ. උන් ටික පීරියඩ් කට් කරලා ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න ගිහිල්ලා. ප්‍රින්සිපල් මොකක් හරි වැඩකට ග්‍රවුන්ඩ් එකට එනකොට තමයි දැකලා තියෙන්නේ. කට්ටියම දුවලා. අර එහා පැත්තේ බිල්ඩින් එකක් තියෙන්නේ. අන්න ඒක එහා පැත්තේ හැංගිලා. ඕක ප්‍රින්සිපල් දැකලා ප්‍රින්සිපල් මෙහෙන් ගිහිල්ලා කට්ටිය වල්ලගන්න. මුන් ටික මෙහෙන් එනවා. ආයෙ ප්‍රින්සිපල් මෙහෙන් යනකොට මුන් ටික මෙහෙන් එනවා. ඕක මාරුවෙන් මාරුවට කීප සැරේම කළා ප්‍රින්සිපල්ට තවත් අද වෙලා. කොහොම හරි කට්ටිය වල්ලගෙන තිබ්බා. ඊට පස්සේ ඔෆිස් එකටත් ගෙන්නගෙන තිබ්බා. ඊට පස්සේ ඊට පස්සේ ඉතින් උන්ට ඉතුරු පීරියඩ් ටික ඉගෙන ගන්න හම්බුනේ නැහැ. ඇයි ඔෆිස් එකේ ඉස්සරහා පේලියට දනගස්සලා. ප්‍රින්සිපල් හොඳටම ගැහුවා. අම්මලව ගෙන්නන්න හැදුවේ. උන් ටික අඬලා කොහොම හරි ඒක නම් නවත්ත ගත්තා. පව් වැඩේ නේ යන්නේ. ඕවා උච්චර ගණන් ගන්න දේවල් නෙවෙයිනි බං. ඔය වයසේ ළමයි ඕක කොහොමත් කරනවා. එහෙමයි කියලා මේ උඹ පීරියඩ් කට් කරන්න යන්න එපා ඉතින්. ඕක ඉතින් වයසේ වැරැද්ද. අපිත් ඉස්සරහම තමා. කොයි වෙලේ බැලුවත් පන්තියේ නෑ. ප්‍රින්සිපල් සර්ගෙන් ගුටි කන ඉවරකුත් නෑ. අපිත් ඔහොම දන ගහන් ඉඳලා තියෙනවා. ඔය වගේ මතකයල් තියෙන්න ඕනේ. ඔය වයසට. අම්මා නම් අවුලක් නෑ වගේ. ඔය ගොඩේ ඉතින් මං හිටිය කිව්වත් බයින් එකක් නෑ. අම්මේ තව දෙයක් කියන්නද? ඒ පාර මොකක්ද? අර ළමයි 5 දෙනාගේ ගොඩේ මාත් හිටියා. මොකද්ද තෝ කිව්වේ? ඈ? ඒ කියන්නේ අර ළමයි ගොඩේ උඹත් හිටියා. උඹලා පුදුම ළමයිනේ බා. උදේ පාන්දර නැගිටලා මේ බත් බැදලා යවන්නේ උඹලට ඉගෙන ගන්න නෙවෙයිද? ඈ? උඹලා ඒකල්ල ගස්ගල් බඩ ගන්න එකද කරන්නේ? ඈ? උඹ හිටපන් මම ප්‍රින්සිපල් සර්ව හම්බෙන්න එනවා. අපේ පරම්පරාවේ කිසිම එකෙක් කොහොම පීරියඩ් කට් කරලා නැහැ. ඉගෙන ගත්තේ උන්